තාක්ෂණයේ දියුණු වෙනවා වේගෙන්. මිනිස්සු පිරිහෙනවා වේගෙන්. දහම් පදයකට සවන යොමු කරගෙන මෙහෙම චුට්ටක් ඉන්න පුළුවන් හැකියාවත් ඔයාලා සලකන්න අපේ වාසනාවක් කියලා. මං හිතන්නේ මේක වැඩි කල් පුළුවන් වෙයි කියලා. අද යුගයේ ආසනේ දීර්ඝ දේශනාවලට ආසනේ. අපි විනාඩියෙන් මොන හරි ෂෝට් බණක් කළොත් එහෙම අපි හම්බුනමත් ප්‍රශංසා කරනවා. ෂෝක් කර ෂෝට් බණ. දිග දේශනාවලට ආසනේ. ඒ පුංචි බණක් හරි අහන එක සතුටුයි අපිට. නමුත් මිනිසුන්ගේ හිත එන්න අර්ථවත් දහම් පද වුණත් චුට්ටක් නම් හොඳයි. ඒ වගේ තැන්වල නතර වෙලා. වැඩි අනාගතයක් නැහැ. වැඩි අනාගතයක් නැහැ. අපිට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදේ ලබන්න තියෙන වාසනා මහිමයෝ මේ ලෝකෙන් අතුරුදහන් වෙලා යයි. අපිට ලැබුණ පිංගතුනේ අපි පෙර සංසාරේ කරගත්ත මොකක් හරි සුන්දර කර්මයක් නිසා අපිට ලැබුණ ටික කාලයකට හරි තෙරුවන